සූරියකාන්ත සීතල සුළගත් කඳු අතරින් පෙනෙන සුන්දර දර්ශනයත් එක්ක රාත්‍රියක් ටීන් ටික ගත කරන්න මට තිබුණේ ලොකු ආසාවක්. ඒ හීනය හැබෑ කරගන්න මම මගේ යාළුවත් එක්ක බයික් එකේ සූරියකාන්ත බලා පිටත් වුණා. රක්වානේ සුප්‍රසිද්ධ වංගු 10 පසු කරමින් ගිය ඒ ගමන හරිම ලස්සන අත්දැකීමක්. පාර දෙපස තිබුණු හරිත වනාන්තර, කඳු, දියඇලි සහ සීතල හුලඟ නිසා ගමනේ මහන්සියක්වත් දැනුනේ නැහැ. හැම වංගුවක්ම පසු කරද්දී සූරියකාන්තට තව ටිකක් ලං වෙනවා කියන සතුට මගේ හිතේ වැඩි වුණා. නමුත් සූරියකාන්තට ගියාට පස්සේ මට බලාපොරොත්තු නොවුණු පුවතක් අහන්න ලැබුණා. දැන් මේ ස්ථානයේ කැම්පින් කරන්න අවසර දෙන්නේ නැහැ කියලා දැනගන්න ලැබුණා. ගොඩක් බලාපොරොත්තු තියාගෙන ආපු මගේ සූරියකාන්ත කැම්පින් සිහිනය ඒ මොහොතේම බොඳ වුණා. ඒත් මම ගමන අත්හැරියේ නැහැ. කමක් නැහැ. සූරියකාන්ත අසල තියෙන ස්කයි ඩෙක් එකට ගිහින් හරි කැම්පින් අත්දැකීමක් ගන්නවා කියලා හිතුවා. නමුත් එතනට කතා කළාම දැනගන්න ලැබුණේ දැටි සුළං තත්ත්වය නිසා ස්කයි ඩෙක් එකත් මාස කිහිපයකට වසා දමා ඇති බවයි. එහි තිබුණු ටෙන්ට් පවා ගලව ඉවත් කර තිබුණා. කොච්චර උත්සාහ කළත් එදා මට කැම්පින් කරන්න ලැබුණේ නැහැ. අවසානයේ අපි සූරියකාන්ත අසලම තිබුණු හෝටල් එක නවත්තෙන් ගත්තා. සැලසුම් කළ විදිහට ගමන අවසන් වුණා. රක්වාන වංගු 10 හරහා ගිය බයික් ගමන දියඇලි, කඳු සහ සූරියකාන්ත සුන්දරත්වය අපට අමතක නොවන අත්දැකීමක් වුණා. මේ ගමන මට මතක් කරලා දුන්නේ අපි ජීවිතේ බොහෝ දේවල් සැලසුම් කරත් හැම දෙයක්ම අපි සිතන විදිහට සිදු නොවන බවයි. හිතෝපදේශ 16:9 කියනවා මිනිසය තම සිතින් මාර්ගය සැලසුම් කරයි. එහෙත් ඔහුගේ පියවර මෙහෙවන්නේ ස්වාමින් වහන්සේය. සමහර වෙලාවට අපේ සැලසුම් අසාර්ථක වෙනවා වගේ පෙවුනත් දෙවියන් වහන්සේ අපට වෙනත් අත්දැකීමක්, ආරක්ෂාවක් හෝ පොදු ගමනක ආරම්භය. මේ සුන්දර බයික් ගමනේ සම්පූර්ණ අත්දැකීම ෂෝට් වීඩියෝ වලින් මම ඔයාලට දානවා. ඉතින් මේ වීඩියෝ කොහොමද ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.